හැමදාමත් අපේ රටේ දරුවන්ට හොඳම දේ තිලින කරන ස්වර්ණවාහිනිය මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ළමා සතියක් වෙන් කරන්නට තීරණය කළා. ඒ අනුව ලයිව් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති අංශයේ අපිත් නිවේදන හැකියාවන්ගෙන් සුපෝෂිත ඒ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ඉඩක් වෙන් කළා. මෙතෙන් සිට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නට ඔබ සමගින් එක්වන්නේ කොළඹ මහානාම විද්‍යාලයේ කිරුළු මංශික. 2025 ලෝක ළමා දිනය වෙනුවෙන් පාට ඇඟිලි සලකුණු සහිත සීමිත ටිකිරි පැකට්ටුවක්. රජය විසින් ගෙන ඒමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට හැකිවන බවට තමාට විශ්වාසයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය මේ බව පැවසුවේ ගුරු ප්‍රතිභා ප්‍රභා ගුරු විදුහල් ප්‍රතිප්‍රනාම උළෙලට එක්වෙමින්. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුරු ප්‍රතිභා ප්‍රභා ගුරු විදුහල් ප්‍රතිප්‍රනාම උළෙල අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. දැන් හීසරය. හීසරය. ළමයින් යනු ළමයින්ය. ළමයින්ට වන හිංසනයන් පාලනය කිරීමට අදාළ නීති ගෙනීමටත් ඒවාට එරෙහි හඬ නැගීමටත් පෙර අදාළ දෙපාර්ශවයම අන්න ඒක තේරුම් ගත යුතුව තිබේ. ළමුන්ට කායික දනුවම් පැමිණිවීම අපේ රටේ තහනම් කර තිබෙන්නේ අද ඊයේ සිට නොවේ. කොහොමත් ඒක තහනම්ය. සර් කනපැලුවා කියා සිසුන් පොලිසියා උසාවි ගිය අවස්ථා අතීතයෙන් අපට ඕනෑ තරම් උදාහරණ ගෙනහැර දැක්විය හැකිය. ඒ ඇතැම් පැමිණිලි විභාග කර දුන් අධිකරණ තීන්දුව නිසා හිරේ ගිය ගුරුවරුන් පමණක් නොව ගුරුවරියන් ගැනද උසාවි පොත්වල සටහන්ව තිබේ. එවන් පසුබිමක දරුවන්ට දනුවම් කිරීමෙහිලා දැන් ඇති වී තිබෙන සංවාදය කුමක්ද? ගුරු සංගම් නායකින් ඇතුළු බොහෝ දෙනෙකු පවසන්නේ මේ අලුත් නීති රෙගුලාසි නිසා පාසල්වල විනය පවත්වාගෙන යාමේදී බරපතල ගැටලු ඇතිවිය හැකි බවය. Live at Sri Lanka. බේරේ වැව ජලතරණ ගුවන් තොටුපළක් ලෙස භාවිත කරනමින් කටුනායක සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීම අද සිදු කෙරුණා. ඒ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් අමාත්‍ය විමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බේරේ වැව ආශ්‍රිතව ජලතරණ ගුවන් තොටුපළක් ආරම්භ කිරීමට පියවරගෙන තිබුණේ මීට මාස 2කට පමණ ඉහතදී. ඒ අනුව බේරේ වැව ජලතරණ ගුවන් තොටුපළ ආශ්‍රිත කටුනායක සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමේ සමාරම්භකෝත්සවය ප්‍රවාහන මහමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. යුද්ධෙන් මිය ගිය රණවිරුවන් සිහි කරමින් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන්වන 2025 පොපිමල් සැමරුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මේ මලක් පළඳවගෙන සහයෝගය දක්වන්න. ඇතරම අපිට අවශ්‍යතාවය තියෙන බෝලගල ප්‍රවීණයන්ගේ නිවාසනයට උදව් උපකාර කරන්න, ශාදාර දබා දෙන්න, කස් කණ්ණාඩි දෙන්න මේ හැම දෙයකම මේ ආදායම් සොයා ගැනීම. හැටන් නගරේ වෙළඳසැලක් අසල නවතා තිබූ ලොරි රථයක් ඉවත් කර ගන්නා ලෙස අදාළ වෙළඳසැලේ සහායකයෙකු කළ ඉල්ලීමකට කෝපයටපත් ලොරි රථ රියදුරු විසින් සිදු කළ පහර දීම ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පාසල් බෑගයක් තුළ තිබී හමු වූ ජීවාත් බෝම්බ 10ක් මෝදර පොලිසිය මගින් ලබාගත් අධිකරණ නියෝගයක් මත කැලණිය විශේෂ කාර්යබලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් මෝදර කාකදූපතේදී නිෂ්ක්‍රීය කරනු ලැබුවා. ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. එහිදී සංචාරක ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන් අගයමින් සම්මාන පිරිනැමුණු අතර සංචාරක ශ්‍රේෂ්ඨයට කළ සේවය වෙනුවෙන් චන්ද්‍රා වික්‍රමසිංහ මහතාටද ජනාධිපති අතින් සම්මානයක් පිරිනැමුණා. මාතලේ කන්දෙනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පිට කන්දවතු යායේ පැරණි තේ කර්මාන්ත ශාලාව අසල කාණුවක් තුළ දමා ගොස් තිබියදී අලුත උපන් බිලිඳකු පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. අනතුරුව එම බිලිඳා 19 යනුව සුවසැරිය ගිලන් රථයක් මාර්ගයෙන් මාතලේ මහරෝහල වෙත යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඒ සමගින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.
ස්වර්ණවාහිනී වංචී ටිකිරි සතිය. Live at Sri Lanka.